කියන්නේ ඊටමත් විශේෂ උත්සවයක්. පරිසරයේ ඇති හැම දෙයක්ම මේ උත්සවයට සැරසෙනවා. විශේෂයෙන්ම එරබතු මල් පිපිලා, කෝණාඩේ දසත පැතිරිලා, අඹ, කජු, පේර, ගස්වල ගෙඩි පිරීලා. රමන් හඬත් විශේෂ වූ හඬක් සිංහල අවුරුද්දට. ඒ වගේම සිංහල ගීතවලින් ඇවිල්ලා ගීතය හැමදාමත් අපිට අලුත් හැඟුමක් එකතු කරනවා. අද දින වික්ටෝරියානු භාෂා පාසලේ අපිත් උත්සාහ කරන්නේ ඒ විශේෂ හැඟීම ඕගොල්ලන්ට ලබා දෙන්න.
අපි ඉදිරිපත් කරන්න යන්නේ වසන්ත කාලේ සිදුවෙච්ච තව විශේෂ සිදුවීමක් ගැන. දයානන්ද ගුණවර්ධන මාමගේ හිතේ මැවුණු රසවත් කතාවක් ගැන. ඒ කතාවෙන් කියන්නේ ගෑනු ළමෙක් හා නරියෙක් අතර සිදුවුණු විවාහයක් ගැන. හරි පුදුමයි නේද? දැන් අපි ඕගොල්ලන්ව එක්කගෙන යනවා කැලෑවත් ළඟ තියෙන ගමකට. මෙන්න මේ ගෑනු ළමයා තමයි නරියත් එක්ක විවාහ වුණේ. ඕගොල්ලෝ කැමතිද දැනගන්න ඊට පස්සේ මොකද වුනේ කියලා?
මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් ඔබටද සොබනියේ කඳුළු සයන් හේතුව මම නොදනිම් කිරිහෙල් අරබේ ඇති මගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබටද සොබනියේ කඳුළු සයන්නේ කනග දිලිසෙන පිණිකට අරගෙන ඔබ ඇඟ දෝවන්නම් ඔබ ඇඟ දෝවන්නම් ඉර පායන විට පුදු දින මල්ගෙන ඔබ ඉස සරසන්නම් ඔබ ඉස සරසන්නම් කොමලියේ ආදර බසුන් දෙන්නම් කොමලියේ ආදර බසුන් දෙන්නම් ඔබටද සොබනියේ කඳුළු සයන්නේ හේතුව මම නොදනිම් කිරිහෙල් අරබේ ඇති මගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබටද සොබනියේ කඳුළු සයන්නේ කඳුළු සයන්නේ කඳුළු සයන්නේ කඳුළු මොකද හිතන්නේ මේ ගෑනු ළමයා නරියත් එක්ක කැලෑවට ගියාද ජීවත් වෙන්න? දයානන්ද ගුණවර්ධන මාමා කොහොමද මේ කතාව ඉවර කරේ? දැන් ඒ ගැන හොයන්න අපි ඕගොල්ලන්ට පාර දීලා අපි ඔයාලකින් සමුගන්නවා. ඉතින් නැවත වතාවක් වැඩි නප්පුලසන්නාදයක් දෙන්න. මොකද මේ වැස්සේ නොනවත්වා දරුවෝ ඔවුන්ගේ රංගනය ඉදිරිපත් කරා. Thank you so much පුතාලා. ඒ තිමත් ජයවර්ධන, නිසලී වැලිකඩාරච්චි, සංජය ගුණසේකර, අනායා පතිරණ, මිනුලි රණවීර, විනුදි විතාන